ආයුබෝවන් සදිසිලෝතුරින් අද අපි තොරතුරු අරන් එන්නේ ඉන්දියාවේ හිටපු නායකයෙකුණු රාජීව් ගාන්ධි පිළිබඳව. රාජීව් ගාන්ධිගේ ජීවිත කාලය 1944 ඉඳලා 1991 දක්වා. ඔහු 1984 සිට 1989 දක්වා ඉන්දියාවේ 6 වැනි අගමැති ලෙස සේවය කළා. ඔහු ගුවන් නියමුවෙක්. වයස අවුරුදු 40 දී ඔහු ඉන්දිය ඉතිහාසයේ ලාබාලම අගමැති බවට පත් වුණා. 1944 අගෝස්තු 20 වෙනි දින බොම්බායි දැන් මුම්බයි නමින් හැඳින්වෙන නගරේ උපත ලැබූ ඔහු ඉන්දිරා ගාන්ධි සහ ෆේරෝස් ගාන්ධිගේ පුත්‍රයා වූ අතර ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ මුණුපුරා වුණා. ඔහු 1968 දී සෝනියා ගාන්ධි නම් ඉතාලි ජාතික කාන්තාවක් සමග විවාහ වුණු අතර ඔවුන්ට රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි යනුවෙන් දරුවන් දෙදෙනෙක් සිටියා. දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ඉන්දියානු ගුවන් සේවයේ වාණිජ ගුවන් නියමුවෙක් ලෙස සේවය කළා. 1980 දී ඔහුගේ සොයුරු සංජය ගාන්ධිගේ හදිසි මරණයෙන් පස්සේ ඔහු අකමැත්තෙන් වුණත් දේශපාලනයට පිවිසියා ඇගේ මවගේ සහ පක්ෂයේ ඉල්ලීම මත. ඔහුගේ මව් එවක අගමැතිනිය ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයෙන් පසු 1984 ඔක්තෝබර් 31 වෙනි දින ඔහු අගමැති ධුරයට පත් වුණා. අගමැති ධුර කාලේ ඔහුගේ කාලය මතභේද රැසකින් යුක්ත කාලයක් වුණා. 1984 මහා මැතිවරණයේදී ඔහු ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයක් කරා යොමු කරන්නට සමත් වුණා. ඉන්දියානු ආර්ථිකය ලිහිල් කිරීමට සහ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවක් ඇති කිරීමට ඔහු දරු උත්සාහයෙන් වෙනුවෙන් ඔහුට විශාල ප්‍රසිද්ධියක් සහ පිළිගැනීමක් ලැබුණා. ඒ වගේම භෝපාල් ව්‍යසනය, ශාඛානු නඩුව සහ බෝෆෝස් වංචාව වැනි කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දුර කාලයට ඔහුගේ රජයට චෝදනා එල්ල වුණා. 1987 සිවිල් යුද්ධයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සමතයකට පත් කිරීමේ උත්සාහයක කොටසක් විදියට ඉන්දියානු සාම සාධක හමුදාව IPKF ශ්‍රී ලංකාවට යැවීම ප්‍රධාන විදේශ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නට ඔහුට හැකි වුණා. ශ්‍රී ලංකාවත් සමග ඉන්දු ශ්‍රී ලංකා සාමගි විසුමට එළඹීමත් සමග. එය ඊතරම් ජනප්‍රිය නොවූ තීරණයක් වුණා අතර අවසානයේ ඔහුගේ ඝාතනයටත් ඒක හේතුවක් වුණා. 1991 මැයි 21 වෙනි දින නැවත තේරී පත්වීම සඳහා සිදුවන ඡන්ද ප්‍රචාරය කටයුතු අතරතුරදී තමිල්නාඩුවේ ශ්‍රී පෙරම්බුදුර්හි දෙමළ ඊළාම් විමුක්ති කොටි LTT සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඔහුව ඝාතනය කරනු ලැබුවා. 1991 දී ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන ಭಾರತ රත්න සම්මානයෙන් ඔහුට මරණයෙන් පසු පිරිනමනු ලබනවා. ඔහුගේ අනුස්මරණය සඳහා පිටුවන ලද රාජීව් ගාන්ධි පදනම ප්‍රජා සුබ සාධනයේ සාක්ෂරතාවය සහ සෞඛ්‍ය යන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. ඉන්දියාව පුරා බොහෝ ආයතන, යෝජනා ක්‍රම සහ ගොඩනැගිලි ඔහුට ගෞරව පිණිස නම් කරලා තියෙනවා. ස්තුතියි ඔබ.